හරි. අපි අද බලමු කොහොමද මේ 10 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයට හරවන්නේ කියලා. පළවෙනි සංඛ්‍යාව විදිහට මම ගන්නම් 14 කියන 10 පාදයේ සංඛ්‍යාව කොහොමද දෙකේ පාදයට හරවන්නේ? මේක හරි සරල දෙයක් තියෙන්නේ. මේ දින්න අපේ 10 පාදයේ සංඛ්‍යාව මට හරවන්න ඕනි දෙකේ පාදයට නම් මම කරන්නේ මේ සංඛ්‍යාව දෙකෙන් බෙදන එක. 14 දෙකේ 7ක් තියෙනවා. ඉතුරු බිඳුවයි. ඒ වගේම තමයි මේ 7 තවදුරටත් දෙකෙන් බෙදනවා. මෙතන තියෙනවා 4 දෙකේ 3ක්, දෙවරක් 3 6යි, ඉතුරු 1යි. මේ ඉතුරු එක අපි මේ පැත්තකින් ලියා ගන්නවා. මේ 3ත් දෙකෙන් බෙදනවා. 3 දෙකෙන් බෙදුවාම 3ට දෙකේ 1ක් තියෙනවා. දෙවරක් එක 2යි. ඒක 3ෙන් 2ක් අඩු කරපුවාම ඉතුරුයි 1ක්. මේක මෙතනින් ඉහළ තවදුරටත් සුළු කරන්න දෙයක් නැහැ. අපි මෙන්න මේ විදිහට යට ඉඳන් උඩට ලියනවා. එතකොට එනවා අපිට උත්තරේ 1.1.1 බිඳුව පාදයේ 2. අපි තව සංඛ්‍යාවක් කරන් බලමු. මම ගන්නවා 39 කියන සංඛ්‍යාව. 39 කියන සංඛ්‍යාව මම දෙකෙන් බෙදාගෙන යන්න ඕනි අවසානයක් වෙනකම්. 39ට දෙකේව තියෙනවා 19ක්. එතකොට 19ව දෙකක් 38යි, ඉතුරු 1ක්. මම මේ 19ත් තව දුරටත් බෙදනවා. 19 දෙකෙන් බෙදුවාම 9යි, 9 වරක් 2 18යි, ඉතුරු 1ක්. මේ 9ත් මම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම 9ට දෙකේ 4ක් තියෙනවා, ඉතුරුයි 1ක්. මම මේ 4ත් තව දුරටත් දෙකෙන් බෙදනවා. 4ට දෙකේ තියෙනවා 2ක්, ඉතුරු නැහැ කීයක්වත්. මම මේ 2 දෙකෙන් බෙදනවා. 2ට දෙකේ 1ක් තියෙනවා, ඉතුරු නැහැ. දැන් මම මෙහෙම යට ඉඳලා උඩට ලියාගෙන යනවා. මගේ 39 කියන සංඛ්‍යාව දෙකේ පාදයට හැරෙවුවා මගේ පිළිතුර එන්නේ 1.1.1 පාදය 2 කියලා. මේ විදිහට තමයි අපි 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවගන්නේ. අපි ඇත්තටම මේ හරවගත්ත සංඛ්‍යාව නිවැරදි සංඛ්‍යාවද කියලා බලන්න නම් අපිට කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. මේ අපිට ආව දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවක් බවට පත් කරන එක. හරි. එහෙනම් අපි දැන් ඉගෙන ගමු කොහොමද දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ කියලා. මගේ දෙකේ පාදයේ සංඛ්‍යාව තමයි 1.1.1 පාදයේ 2. මම මේ දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හරව ගන්න නම් මම කරන්නේ දෙකේ පාදයේ බල යොදා ගන්න එක මුලින්ම. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට මම මේ විදිහට බල යොදා ගන්න ඕනි. පළවෙනි එක තමයි මේ තියෙන්නේ දෙකේ බිඳුවෙනි බලය. දෙකේ බිඳුවෙනි බලය. ඊට පස්සේ මේ තියෙන්නේ දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය, සහ දෙකේ පස්වෙනි බලය. මේ විදිහට මම බල දාගත්තා. දෙකේ බිඳුව එහෙම නැත්නම් ඕනෑම පාදයක බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. බිඳුවෙනි බලය කියන්නේ 1යි. මම මේ හරින් දාගන්නවා 1යි කියලා. ඊට දෙකේ පළවෙනි බලය කියන්නේ අදාළ සංඛ්‍යාවමයි. ඒ කියන්නේ 2යි. දෙකේ දෙවෙනි බලය ඒ කියන්නේ 2 වැඩි කිරීම 2. 2 වැඩි කිරීම 2 කීයද? 4යි. එතකොට දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ 2 වැඩි කිරීම 2. දෙවරක් 2 4යි, 4 වරක් 2 8යි. දෙකේ හතරවෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම
දෙක වැඩි කිරීම දෙක. එහෙනම් කියන්න දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි, අටවරක් දෙක 16යි. ඒ වගේම දෙකේ පස්වෙනි බලය. දෙකේ පස්වෙනි බලය කියලා කියන්නේ 16 දෙකක්. ඒ කියන්නේ 32යි. මේ විදිහට මම සංඛ්‍යා ටික දාගත්තා. දැන් මට කරන්න තියෙන හරි සරල දෙයක්. මට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව ඒකට උඩින් තියෙන සංඛ්‍යාවත් එක්ක ගුණ කරන එක. එක්වරක් 1 1යි, දෙවරක් 1 2යි, හතරවරක් 1 4යි, අටවරක් බිංදුව බිංදුවයි, 16 වරක් බිංදුව බිංදුවයි, 32 වරක් 1 32යි. මෙහෙම දැක්කට පස්සේ මට තියෙන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික එකතු කරන්න තියෙන්නේ. බලන්න 32යි 4යි 36යි 3යි 39යි. මේ විදිහට තමයි අපි දෙකේ පාදයේ සංඛ්‍යාවක් දුන්නාම 10 පාදයට හරවගන්න. අපි තව සංඛ්‍යාවක් බලමු දෙකේ පාදයේ සංඛ්‍යාවක් අරගෙන කොහොමද 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය කරන්නේ කියලා. ටිකක් දිග සංඛ්‍යාවක් ගත්තා. මේ සංඛ්‍යාව කොච්චර තිබ්බත් බය වෙන්න එපා. මොකද හැම වෙලෙම මතක තියාගන්න පාදයේ දෙක නම් හැම සංඛ්‍යාවම දෙකකින් දෙවාරයක් ගුණ වෙවි යන්නේ. ඒ නිසා මම මේක දාගන්නවා දෙකේ බිඳුව මේ දාගමු අපි. දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5, දෙකේ 6, දෙකේ 7, දෙකේ 8, දෙකේ 8, දෙකේ 9. දෙකේ බිංදුව කියන්නේ එකේවා, දෙකේවා, හතරේවා, අටේවා, 16වා, 32, 64, 128, 256, 512. දැන් මේ ටික ಗುಣ කරන්න තියෙන්නේ. මේ ಗುಣ කරද්දි හොඳට මතක තියාගන්න මේ බිංදුව එනවා නම් මේ බිංදුව එන ඒවා අපිට ಗುಣ කරලා වැඩ නැහැ. ඒක මම කපලා දානවා. මොකද ඕනෙම සංඛ්‍යාවක් බිංදුවෙන් වැඩි කරපුවම එන උත්තරේ බිංදුව නිසා. දැන් බලන්න එක්වරක් 1 1යි, දෙවරක් 1 2යි, ඊට අටවරක් 1 8යි, 16 වරක් 1 16යි. ඊට පස්සේ මෙතන තියෙනවා 64ක්. මෙතන තියෙනවා 128ක්. මෙතන තියෙනවා 512ක්. දැන් මේ ටික එකතු කරන්නයි තියෙන්නේ. 512, 128, 64, 16, 8, 2, 1. මේ ටික එකතු කරනවා 10යි, 14යි, 6යි, 20යි, 30යි, 31කින් 1 3ක් ඉතුරුයි. 3යි, 4යි, 4යි, 6යි, 10යි, 10යි, 3යි, 13න් 3 එකක් ඉතුරුයි. 5යි, 1යි, 6යි, 1යි, 7යි. 731යි. පාදය 10. මේ පාදේ 10 කියන එක 10 සංඛ්‍යාව වලට දශමික සංඛ්‍යාව වලට දැමීම අනිවාර්ය නැහැ. ඒතර මේ විදිහට තමයි කොච්චර දිග සංඛ්‍යාවක් තිබ්බත් අපිට තියෙන වම් පැත්තේ ඉඳලා දෙකේ පාදයේ බලය යොදාගෙන ඒ උත්තරේ ගුණ කරලා ලැබෙන පිළිතුර එකතු කරලා අවසාන පිළිතුර සකසා ගන්න. හරි. අපි ඊළඟ දවසේ බලමු කොහොමද අනික් සංඛ්‍යා පරිවර්තනය කරන්නේ කියලා.